අසිපත ලෙල දෙන්නට නම් උරිරු පෙලන්නන් අරදන්නට නම් Highlander, Highlander. I am a bull, income mother, heart and nuclear samatire. Didulana asipata neetiya haduwe, didita minisu in jaya laguwe. Highlander, Highlander. Panalabuo Sadakalikawa iruan buo Diyo asipot leledennatanam Yuttigarukaviruannone Uriru pelannan haradannatanam Janahitavadi one Highlander, 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 Highlander. අතීක කොටසක් පොළොව දෙසට ලං වුණා. චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයේ හැමෝම ඒක වළක්වන්න පුළුවන් තරම් උත්සාහ කළා. ඒ අතරේ හැම පැත්තින්ම අනතුරක සංඥාවන් නිකුත් වෙන්න පටන් ගත්තා. තත්ත්වය නම් එන්නෙන්නම දරුණුයි නායකතුමනි. මොනවද අපි දැන් මේකට කරන්නේ? පුළුවන් තරම් පොළොවෙන් ඈත් කරන්න උත්සාහ කරන්න. සිද්ධ වෙන විනාශය යටි කරගන්න. මතක තියාගන්න. පොඩ්ඩක් හරි වැරදිලා ගියොත් අපේ උත්සාහයත් මුළු මධ්‍යස්ථානයේම විනාශයි. ඒක මට තේරෙනවා නායකතුමනි. මොකද දැන් තත්ත්වය? අපි හැමෝම සූදානමින් ඉන්නේ මේජර් මොහොතකින් මිසයිලේ මුදා හරින්න. හරි මම පටන් ගන්නවා. වේගයෙන් පොළොව දෙසට ඇදී එන උල්කාපාතය විනාශ කරන්න මිසයිලයක් ඇවීමට මේජර් සූදානම් වුණා. ඇයි හදිසි? යවන්න එපා. ඔක නවත්තන්න ඉක්මනට. මොනවා? මං කියන දේ හලෝක නතර කරනවා ඉක්මනට. පේන්නේ නැද්ද වෙලා තියෙන දේ? හැම දෙයක්ම අපිට නතර කරන්න වෙනවා. උල්කාපාතේ ගමන් මාර්ගය වෙනස් වෙලා තියෙන්නේ. ඒක පොළොවට වලක්වන්න බෑ දැන්. මිසෙලේ යවුවොත් වෙන්නේ තවත් ලොකු විනාශයක් විතරයි. තේරුම් ගන්න වෙන්නේ යන දේ. ඒත් එපා කියලා කිව්වම අහනවා. හදිසි පණිවිඩයක්ද මේජර්? මිසයිල් යවන්නේ වහම නතර කරන්නලු. උල්කාපාතේ ගමන් මාර්ගය වෙනස් වෙලා. දැන් කරන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයේ හැමෝම මේ ගිනි බෝලය ටික ටික ලං වෙන හැටි බලාගෙන හිටියා.
වෙන්න බෑ. සුළු මොහොතකින් මුළු පළාතම විනාශ වෙලා ගියා. චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයේ විනාශ වී කාලයක් ගත වුණා. මොකද මේ කෙලෙන් වෙලා තියෙන්නේ? බලමු. හඳනාවක් නේද? මොකද්ද මේ? අවුරුදු ගණනාවකට කලින් විනාශ වෙලා ගිය පරණ ගොඩ නැගිල්ල. කෝටයන්ගේ සිබුළු මෙතන මොකද කරන්නේ? බල ඉඳලා හරියන්නේ නැහැ. කෝටයන් මේ තැන හොයාගන්න ඉඩ දෙන්න නරකයි අපි. මොහු මොනත් මහා විනාශයක් කරයි. යමු ඉක්මනට. එල්ලන්න එපා. බලව නේද? අතටම වුණා. නැගිටව දෙන්නම. මේ යමු. හේයි මේ බලන්න. ඔත්තු බල ඉන්න ගත්තා. ඒක පස්සේ අමාරු යන්නත් එක්ක හොඳයි නේ. දැන් කිසි අමාරුවක් නැහැ නේද? අන්නද පෙල්ලෙන් හදන්නේ පෙල්ලෙන් දෙන්න එපා කුයින්ටන් පෙල්ලෙන් දෙන්න එපා. නවතිනවා. බැක්ලව් පැනලා ගියා. බය වෙන්න එපා. වැඩි දුරක් යන්න බෑ. එන්න ඉක්මනට. මට බලා ගන්න ඕනේ මේක ඇතුළ. ඕ පුදුමයිනේ. එච්චර විනාශ වෙලා නැහනේ. කොහින්ද අර එලියක් ඉන්නේ? ඒක මේ ගොඩනැගිල්ල විනාශ වෙලා ඇති ඉතුරු වෙච්ච දෙයක් වෙන්න ඕන. චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය කියන්නේ මෙන්න මේකට තමයි. චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය මොකක්ද? ඔව් ගුවන් යානා නැව්වල ගමන් මාර්ගයේ මේවන්නේ මේ චන්ද්‍රිකා පණිවිඩ හරහා. මිනිහා විසින්ම තමයි මේ තාක්ෂණය ඒ කියන්නේ චන්ද්‍රිකා පණිවිඩ හොමාරු මාර්ගයෙන් ගොඩක් දියුණු කළා ලෝකෙට ඉදිරිපත් කළා තියෙන්නේ. ඊ මොකටද? ගොඩක් වැඩ කටයුතු වලට විද්‍යාත්මක වගේම යුදමය පරීක්ෂණ වලට අභ්‍යවකාශයේ තොරතුරු නිරීක්ෂණයට සංනිවේදනයට. ඔබ කියන්නේ අභ්‍යවකාශී ඕනෑම පින්තූරයක් මේකෙන් ගන්න පුළුවන් කියලාද? ඔව් සත්‍යයෙන්ම. එහෙනම් මේ චන්ද්‍රිකා වලින් අපිට පුළුවන් කෝටයන් ඉන්න තැන හරියටම හොයලා අල්ලගන්න මීරස්. එතකොට කවුද මේ මධ්‍යස්ථානේ පාලනය කරන්නේ? ඔබද මිත්‍රයා? මේක පාලනය කරන්න දන්න එක පුද්ගලයා ඉන්නේ මම දන්න තරමින්. ඉක්මනට එයාව හොයාගමු. එතකොට එයාගේ දැනුම මට දෙයි. ඒකෙන් වැඩක් නෑ මිත්‍රයා. ඇයි? ෂෙපර්ඩ් යාගේ දැනුම හරියටම දියුණු කරලා නැති නිසා තමයි එදා පරාද වුනේ. ඒ විතරක් නෙවෙයි මේ ගොඩනැගිල්ල විනාශ වුණාට පස්සේ ඔහු අතුරුදහන් වුණා ආගියටක් දන්නේ නැහැ කවුරුවත්. ඇයි එයා එහෙම කළේ? මම දන්නේ හේතුව. මේ මොකද්ද? මේකෙන් මොකක් හරි තොරතුරක් දැනගන්න පුළුවන් වෙයි අපිට. එලේ මෙතන ඔය කියන ගොඩනැගිල්ල තියෙන්නේ. මොකද තෝඩුවාවක් නැද්ද? විශේෂයක් නැහැ. ඇන්ටනාවක් වගේ රවුමක් තිබුණා. රවුම් ඇන්ටනාවක්? එතකොට ඇතුලේ ඇතුළට යන්න බැරි වුණා අපිට. කවුදෝ දෙන්නේ පාර දුන්න උතුමාට. ඇති. ඊළ අතර බෙහෙත් දා ගන්නවා. රවුම් ඇන්ටනාවක් ඒ ගොඩනැගිල්ලට තීරවලු උතුමාණනි. රවුම් ඇන්ටනාවක් ඒකත් එහෙමද? නමකුත් තිබුණලු. කේප් ආත් කියලා. කේප් ආත්.
අකුරුයි ෂෙපර්ඩ්ගේ චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයේ වෙන්න ඕන ඔය. මම මේක විනාශ කරලා දාන්නම් දැම්ම. පිස්සුද රැක්. ඒක හරි වටිනා ගොඩනැගිල්ලක්. ඔබට මං කියන දේ ඇහුණාද? ඒක මගේ අතට ගන්න ඕනේ දැම්ම. වීඩියෝ ටේප් එකක්. ඔය ඉන්නේ ෂෙපර්ඩ්. ෂෙපර්ඩ් කතා කරන්නේ. යුල්කාපාතේ පොළොවට වැටෙනවා. ඒකෙන් ලොකු ප්‍රදේශයක් විනාශ වෙනවා. ඒක වළක්වන්න කරපු මගේ උත්සාහය සාර්ථක වුණා කනගාටුයි. ඒ කියන්නේ එයාගේ වැරද්ද නිසා විනාශයක් වුණා කියලානේ. ඒ හින්දාම තමයි මම කිව්වා එයාගේ දැනුම ඔයාලට ලබා ගන්න බැරි වෙයි කියලා. නමුත් උත්සාහ කළොත් බැරි වෙන්නේ නැහැ. එයාගේ දැනුම නැතිව අභ්‍යවකාශයේ පොළොව චන්ද්‍රිකා ගැන කොහොමද ඉගෙන ගන්නේ? ධෛර්යමත් වෙන්න. අපි කොහොම හරි ඒ ගැන දැනුමයි තොරතුරු ලබා ගන්න උත්සාහ කරමු. නංගි බලාගෙන ඇති යමු ඉක්මනට. මෙතන තවත් කල් ගත කරන්න කාලයක් නැහැ. චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයේ ගැන තොරතුරු දැනගත්ත කෝටෑන් කොහොම හරි ඒක Tamanට අයිති කරගන්න හිතාගෙන තනියම එතැනට ගියා. මොකද කරන්නේ මම? හයිලන්ඩට කතා කරලා කියන්න ඕනේ මේක නැයි මම එහෙම කළේ නැත්තේ. ඔහු පිළිගනීද? ඔහු පිළිගනීද මං කියන දේ? නෑ මම එයාට පැහැදිලි කරලා දෙනවා. ඔව්. එයාට පුළුවන් වෙයි. එයාට පුළුවන් වෙයි තේරුම් ගන්න. මෙහෙම හිතපු ෂෙෆර්ඩ් තාක්ෂණයේ උදව්වෙන් ආපහු හයිලෑන්ඩ්ව හොයාගන්න උත්සාහ කළා. මම කොහොම හරි හොයාගන්න. මේ තියෙන්නේ ආගේ සිපත. ඒ සාර්ථකයි වගේ. කොහෙද හොදේ? මොනවා? මේ කෝටෑන් නේද? මේ හුවෙන්නේ මේ පැත්තට. මොනවද යාට ඕනේ? හොඳට නෙවෙයි. මේ නම් ඉන්නේ. මගේ දැනුම ගන්න. නෑ. මගේ දැනුම දෙන්නේ මං හයිලන්ඩ්ට විතරයි. නැත්නම් මම මේ ලෝකෙට අපරාධකාරයෙක්. ඇන්ටනෝ වැඩ කරනවා. ඒ කියන්නේ ෂෙපර්ඩ් ඇතුලේ ඉන්නවා. ඉක්මනට දෙවියනේ ඉක්මනට මට හයිලන්ඩ් ඉන්න තැන පෙන්වන්න. හරි මම දැන් දන්නවා. ෂෙපර්ඩ් එයාගේ කඩුවත් තරම් පුළුවන් තරම් ඉක්මනට හයිලෑන්ඩ්ව හොයාගෙන ගියා. මේක දැක්ක කෝටෑනුත් එයාගේ පසුපසින්ම ගියා. ෂෙපර්ඩ් කොහෙද යන්නේ?
නංගි අයියේ මොකද මෙච්චරලා කියන්නේ නංගි අපිට කරදරයක් වුණා කෝටෑන්ගේ සෙබලෙකුගෙන්. සෙබලෙකුගෙන් ඔයා බය වෙන්න එපා. ඒක ඉවරයි දැන්. ඊට පස්සේ මාව තනියම දාලා යන්න එපා බයයි මට හරි බය වෙන්න එපා දැන්. ෂෙපර්ඩ් නේද? ඔව් ෂෙපර්ඩ් තමයි. මාත් එක්ක සටන් කරලා දිනන්න දැන්. එන්න. ඉක්මනට. ඇයි බයද? ඔබට මගේ දැනුම ලබා ගන්න ඕන නේද? එන්න. එන්න සටන් කරන්න. මොනවද නෙමෙයි. හොදින් කියන්න. ඔබ මාව සටනින් පරද්දලා මගේ දැනුම ලබා ගන්න. කරුණා කරලා ඉක්මනට එන්න. කෝටෑන් ළඟම එනවා. කෝටෑන් එනවා මෙහෙට? ඔව්. මගේ දැනුම ඔහු ලබා ගත්තොත් දන්නවනේ සිද්ධ වෙන්නේ මහා විනාශයක්. ඒ හින්දා ඉක්මන් කරන්න. ඔබට බැරිද? එන්න. එන්න. නවත්තන්න ඕක. වැඩකට දෙයක් නෙවෙයි ඔය කරන්න හදන්නේ. මොනවා? ඔබට අමතක වුණාද ඔබේ දැනුම හයිලෑන්ඩ්ට ලබා දෙන්න නම් සටන් කරන්න ඕනේ වෙන්නේ නැහැ කියලා? සටන් කරන්න ඕනේ නැහැ? මම? ඔව්. ඇයි අමතක වුණාද ඔය ඉක්මනට Taman අතින් වෙච්ච වැරද්ද? එමීරස් මට සමා වෙන්න. එදා ඒ විනාශය උනේ මගේ වැරද්දෙන්. මම කෝටෑන්ගෙන් බේරෙන්න ඕනේ ඒකයි එහෙම කළේ. ඔබට ලේසියෙන් සමාව ගන්න බෑ ෂෙපර්ඩ්. ඒ Tamanගේ වැරද්ද දැන් හරි ගස්ස ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඔබේ දැනුම ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ෂෙපර්ඩ් නෙමෙති මම. දිගු කාලයක් මහන්සියෙන් ලබාගත් මේ අභ්‍යවකාශය පිළිබඳ වූ දැනුම හරි ආකාරයෙන් මින් ඉදිරියට මා විසින් යොදා ගන්නා අතර ඒ ආරක්ෂාව ලෙස කටයුතු කරමි. ඒ දැනුම හයිලෙන්ඩට ලබා දෙන්නෙමි. ස්තුතියි ෂෙපර්ඩ්. දැන් ඔබ නිර්දෝෂී පුද්ගලයෙක්. ඔව්. කෝටෑන් දැන් මෙතන දෙන්න පුළුවන්. අපි ඉක්මනට මෙතෙන් ඈතට යමු. ඉක්මනට යමු. හයිලෑන්ඩ් ඇතුළු පිරිස ඈතට යන්නට ගියත් ඒ මොහොතේ කෝටෑන් ඔවුන් සිටි තැනට ආවා. මම ෂෙපර්ඩ්ට ස්තුතිවන්ත වෙනවා. හයිලෑන්ඩ් අල්ලගන්න මට උදව් කළාට. මේ පාර මගින් බේරෙනවා බොරු. ඇක්ලවුඩ් ඉක්මන් කරමු අපි. ඔව්. මගේ දැනුම සියල්ල දැන් ඔබට බාරයි. අවසානයේ ඉන්න පුළුවන් එක්කෙකුට විතරයි. ඔව් ඒ මම. අයක් නැත්නම් එනවා මාත් එක්ක සටන් කරන්න. එනවා ඉදිරියට. එපා. අයින් අල්ලගන්න මේ ලණුව. ඉක්මනට. එපා හැදෙන්න. අල්ලගන්න බැක්ග්‍රවුන්ඩ්. මට ඔය දැනුම නැති වුණාට කමක් නෑ.
චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයේ දැන් මගේ අතේ තියෙන්නේ. මම ඉගෙන ගන්න තනියම ඔබට බැරි වෙච්ච ඉතුරු කාර්යය. අහුනද මං කියපු දේ බොරු වීරයක් නෑ. ඊට පස්සේ ඔබව මගේ ළඟට ගෙන්න ගන්න හැටි මම දන්නවා. හයිලැන්ඩර් ලොකු වැරදීමක් කොටන්. ඒක ඔබට කවදාවත් කරන්න බෑ. කවදාවත්. උත්සාහය උස්මින් පන ලැබුවෝ සදාකාලිකව ඉරුවන් වූවෝ දිව අසුපත ලෙල දෙන්නට නම් යුක්තිගරුක විරුවන් ඕනේ උරිරු පෙලන්නන් හරදන්නට නම්